නෙලෝ ඉතින් බොයිස් වෙල්කම් බැක් ෆිනික් සිංහල. ඉතින් අද ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ Minecraft ස්පීඩ් රන් වීඩියෝ එකක්. මම මේක ගේම් එක මුලින් ගහලා ඊට පස්සේ තමයි රෙකෝඩ් කරන්නේ. කියන්නේ මම මුලින් ගේම් එක ප්ලේ කරලා ඊට පස්සේ තමයි වොයිස් එක ඇඩ් කරන්නේ. අද ඇත්තටම ඔයගොල්ලන්ට මේ වෙන දෙයක් කියලා යන්න. හරිද? මම දැක්ක මේ දවස් ටිකේ එක එක විපර්යාස වෙනවා මේ TikTok Facebook වගේ සමාජ මාධ්‍ය ජාලවල. අන්න ඒක ගැන තමයි මම අද කතා ගන්න ආවේ. හරිද? දෙපින් එකක් තියෙන තනිකර ඉතින් ඔයගොල්ලන්ට කම්මැලිකම යන්නත් එක බලන්න හැකි මේ ස්පීඩ් රන් වීඩියෝ එක. විනාඩි 25න් ගහලා තියෙන්නේ. ගේම් එක බීට් කරලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ දවස්වල ඔයගොල්ලෝ හැමෝම සෝෂල් මීඩියා යූස් කරන අනිවාර්යෙන් දැකලා ඇති. කෙල්ලෝ වගේ ප්‍රොෆයිල් හදාගෙන ආදල් දෙනවා මිනිස්සු. ඒ කියන්නේ දැන් මම නම් වශයෙන් කියන්නේ නැහැ. වැඩිපුරම TikTok එක බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා TikTok එකේ වෙන දේවල්. තව දෙයක්. බැක්ග්‍රවුන්ඩ් එකේ සවුන්ඩ් ඇහෙනවා ඔයගොල්ලන්ට. මේ අපේ ගෙදරට පල්ලෙහා පන්සලක් තියෙන්නේ. එතන 19 පින්කමක් කියලා වැඩසටහනක් යනවා මේ දවස්වල. තොරණක් එහෙම ගහලා දවස් 7ක්ද කොහෙද එක දිගට. අනේ 7ක් නෙවෙයි 14ක්. එක දිගට තොරන් සීන් එකක් තියෙනවා. ඒක ගණන් ගන්න එපා යාළුවනේ. මම බෑග්ග්‍රවුන්ඩ් නොයිස් අඩු ගන්න පුළුවන් තරම් බලන්නම් එඩිට් එකේදී. එඩිට් එකේ තමයි මේක රෙකෝඩ් කරන්නේ. බත් මේක ඩී නොයිස් එහෙම ගන්න ඕනි. ඉතින් යාළුවනේ කී හිටුවා අපි ආපු මාතෘකාවට බහිමු. ඉතින් ඇත්තටම කියනවා නම් දැන් මේ දවස්වල ඔයගොල්ලෝ TikTok බලනවා ඔයගොල්ලන්ට පේනවා මහා අමුතුවෙන් කියනවා නම් අමුතෙන්නේ සිංහලෙන් කියනවා නම් මෝල් ගෑනු හරිද? කොල්ලෝ ෆෝම් කරන කෙල්ලෝ වගේ කවුන්ට් හදාගෙන මම මේ දවස් ටිකේම දැක්කා. අපි පැය දෙක තුනක් මහන්සියලා එඩිට් එකක් ගැහුවොත් views 200ක් 300ක් වගේ අය උපරිම. ඒ වුණාට යාළුවනේ ඔයගොල්ලෝ දැක්ක කෙල්ලෙක් හරිද? කෙල්ලෙක් කිරි වීදුරුවක් බීලා දැම්මොත් කෙලිම වයිරල්. ඊළඟ දවසේ 1 මිලියන් 2 මිලියන් පයින්නවා. ඊටත් එහා පයින්නවා. පුළුවන් නම් වයිරල් උත් යනවා. පුළුවන් ඉලෝන් මස් ඇවිල්ලා ගෙදරින් කෙල්ලවත් උස්සගෙන සින්න තමයි දැන් වෙලා තින්නේ. හරිද? ඉතින් මම ඇත්තටම කියන්නේ ඇයි මෙහෙම කරන්නේ කියලා දැන් ඇත්තටම කියනවා නම් මම දැන් මේ දවස් ටිකෙන් පේජ් ටිකක් බැලුවා. ඒ වගේ ආතල් දෙනවා. තනි කර යන්නේ වැල කතා විතරයි. වැල කතා යන්නේ තනි කර කොල්ලෝ ටික ෆෝම් කරනවා. හරිද? ඉතින් මම මේ කියන්නේ ඇයි මෙහෙම වෙනස්කම්? දැන් කෙල්ලෝ එකයි කොල්ලෝ එකයි. යකෝ මුන් රෙද්දක් වනලා දැම්මත් TikTok එකට හරි FB එකට හරි අම්මට සිරි වයිරල්. ඊට වඩා දෙයක් නැහැ. මට සිරි සුදු නෝනේ කියලා වැටෙන්නේ. හරිද? ලස්සනයි කියලා කිසිම එඩිට් එකක් කරන්න නැතුව මොකක් නැතුව බොක වීඩියෝ දැම්මත් අම්මට සිරි වයිරල්. කෙලින්ම වයිරල්. හරිද? මම මේ අහන්නේ මේ ඔයගොල්ලෝ මේ දඟලන්නේ හුජ්ජ වලකට නේද? හරිද? ඉතින් බොයිස් මේ වගේ අවජාතකයට ඔයගොල්ලන්ට වෙලා ඇති. හරිද? ඊට පස්සේ ඉන්බොක්ස් ඇවිල්ලා මේ දවස්වල හරිද මං ඊට පස්සේ මමත් ඔය ආතල් එක try කරලා බැලුවා. ඇත්තෙන්ම කියනවා නම් මම බැලුවා ඔය වගේ page එකක් යාළුවෙගේ page එකක් ඉල්ලගෙන සතියකට විතර මම බැලුවා ඒකට කොහොමද feedback එන්නේ කියලා. මගේ යාළුවෙකුත් ඉන්න ඔය වගේ බලු වැඩ කරන. උගෙන් ඉල්ලලා මං දැම්මා. හරිද? ඊට පස්සේ දැන් සති දෙකක් වගේ ඉන්නේ. මං ඉල්ලගෙන දැම්මා. ඒකේ කොල්ලෝ රැවටිලා තියෙන තරම කියන්නේ TikTok එකේ ඉන්බොක්ස් ඇවිල්ලා සුදුවමට කැමතිද කියලා අහනවා. හරිද? ඉතින් ඒ තනිකරම මුලාක් එන්නේ. හරිද? ඒගොල්ලෝ කවදාවත් හිතන්න එපා. කෙල්ලෝ සමහරු ඉන්නවා බඩු කියලා જાතියක් තියෙනවා. හරිද? එහෙමයි කියලා හැම කෙල්ලම එහෙම නෑ. බට් මම කියන්නේ මටත් අක්කලා ඉන්නවා නංගිලා ඉන්නවා. අක්කලා දෙන්නෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා මටත්. බට් එහෙම හැම කෙල්ලම එහෙම නෑ. සමහරු ඉන්නවා බෝධිසත්ව ගතිය තියෙන ගෑනු ඉන්නවා. හරිද? ඉතින් හැම රැවටෙන්න එපා. ඔයවලට මම මේ කියන්නේ මේ TikTok එකේ ඉන්න හැම පේජ් එකක් කරන කෙල්ලෙක්ම කෙල්ලෙක් කියලා මම කියන්නේ. උන් ඔක්කොම කොල්ලෝ. හරිද? දැන් මම මේක මේ ගත්තේ මම මගේ යාළුවට හින්ට් එක ගහනවා නෙවෙයි. හරිද? හින්ට් එක ගහනවා නෙවෙයි මම උඹ මේක බලනවා නම් මිතුරා මට සමාවයන් මම මේ කියන්නේ වෙන අසාධාරණ ගැන. හරිද? ඉතින් ඔය වගේ කුප්ප වැඩ ගන්න එපා නිකන්. හරි මෙහෙමයි ඉතින්. මම මේ දවස් ටිකේම පේජ් ටිකක් බැලුවා. ඒවයි තනි කර යන්න වෙලා කතා. ඒ වදියට මමත් ඒ වගේ පේජ් එකක් ඉල්ලගෙන account එක ඉල්ලගෙන පොඩ්ඩක් try කරලා බැලුවා. inbox ඇවිල්ලා වැළෙනවා සමහරු. අනේ සුදු අරක දෙන්නකෝ මේක දෙන්නකෝ. එහෙම තමයි ඒගොල්ලෝ හිතන් ඉන්නේ. ඇත්තට මම දන්නේ කොහොමද මොකද්ද වෙන්නේ කියලා. but ඒ වෙනස තියාගන්න එපා boys. අපි අමාරුවෙන් වීඩියෝ එකක් හදලා පැය ගණන් මහන්සි වෙලා වීඩියෝ එක එඩිට් කරලා ඔක්කොම කරලා අපි දාන එකට කිසිම ඇගීමක් දෙන්න නැතුව ඉන්න එපා.
ඔයගොල්ලන්ට තේරෙනවානේ අපි මේවා මහන්සිලා කරන්නේ අපිටත් මොකක් හරි දියුණුවක් කරගන්න. ඒ කියන්නේ දියුණුවක් කියන්නේ එහෙමයි. අපි මේක ගන්නේ ආතල් එකට. එහෙමයි කියලා ඉතින් අපි අතහින්න ලැහැත් වෙන්නත් එපා. බට් මේ වගේ අමාරුවෙන් වීඩියෝ හදලා දැම්මට පස්සේ views 100න් 200න් නවතින්න වැඩේ ගන්නත් එපා. සමහරු ඉන්නවා කොල්ලේ පේජ් එකක් පටන් ගත්තා. බුද්ධු අම්මේ ඊට වඩා දෙයක් නැහැ. කෙලියම ගහනවා රිපෝට් 10 15 ගහන්න බලන් ඉද්දි එනවා ස්ට්‍රයික් වදිනවා වීඩියෝ වලට. මං අහන්නේ අපි හැම කාටවත් වැරද්දක් කළාත් නැහැ. ඉතින් එහෙම එකේ ඇයි මේ වගේ වැඩ ගන්න කියලා මං අහන්නේ. දැන් අපි කාටවත් වැරද්දකුත් නැහැ. එහෙම එකේ අපේ වීඩියෝ වලට ස්ට්‍රයික් ගන්න තරම් තියෙන වැරද්ද මොකද්ද? ස්ට්‍රයික් වදිනවා, රිපෝට් වදිනවා. ඉතින් දැන් පැය 2-3 වීඩියෝ අපි රෙකෝඩ් කරනවා. පැය 2-3ක් නෙවෙයි බොරුනම් ඇරන්ගෙන් අහලා බලන්න ඌ තියපින් එකක් දායි තව සතියක් යන්න කලින් ඇරන්ගෙන් බොරුනම් අහලා බලන්න. කොල්ලයි මයි තමයි වීඩියෝ එඩිට් කරන්නේ හදන්නේ ඔක්කොම කරන්නේ. ඌයි මයි දවසකට පැය 8ක් විතර එක දිහා රෙකෝඩ් කරන ලාවල් තියෙනවා. මේ මැෂින් මෙහි අඬනවා දාගෙන. ඉතින් අපි එහෙම ගන්නේ ඔයගොල්ලන්ටත් ආතල්ලයක් දීලා අපිටත් ආතල්ලයක් සෙට් වෙනවා තමයි අපි මේක ගන්න. බට් අපිත් ආසයි සාමාන්‍යයෙන් වැඩි ඕනේ එක වීඩියෝ එකට ලයික් 100ක් කරන් දෙන්න. ඊට වඩා ඕනේ views 1k පුළුවන් අයවල් දෙන්න ලයික් 100ක් කරන් දෙන්න වැඩි ඕනේ. ඔයගොල්ලන්ට අඩුපාඩුවක් තියෙනවා අපේ වීඩියෝ වල කමෙන්ට් එකක් දාන්න. දැන් මම මෙච්චර ගොඩක් දවස් බැලුවා දැනුත් මේ වීඩියෝ එක එඩිට් කරන ගමන් ඉතින් මම මේ ඇපින් එක කරන්නේ. අද මේ වීඩියෝ එක දානකොට සමහර විට ඒ වීඩියෝ මම අප්ලෝඩ් කරලා තියෙන්නත් පුළුවන්. ඉතින් ඒවත් බලන්න. ඉතින් මං කියන්නේ වෙනස්කම තියාගන්න එපා. ඒ වෙනස්කම තමයි ලොකුම අවුල යන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ වීඩියෝ එකක් හරි වෙජ් හරි පටන් ගන්නවා නම් අපේ අනිවාර්යෙන් බොක්කෙන් සපෝට් එක තියෙනවා. මම මේ YouTube එකට අලුත් වුණා TikTok එකට පරණ අවුරුදු 2කට වැඩිය. TikTok page 3ක් විතර ගන්නවා මං. ඔයගොල්ලෝ දන්න කට්ටිය දන්නවා මක්කද කියලා මම නම් ගම් වශයෙන් කියන්නේ නැහැ. මං Q&A එකක් ගේන්න හිතන් ඉන්නේ කොහොමද 1k විතර වැද්දට පස්සේ. එතකොට ඔයගොල්ලන්ට ඒ ඔක්කොම පෙන්නන්න. එතකොට ඔයගොල්ලෝ බලන්න ඒ පැත්ත ගැන මට තියෙන නොලෙජ් එක. එතකොට තව කියන්න දෙන්නේ යාළුවනේ දැන් අඩු කියන්න දෙයක් මතක වුණානේ. මල්ලි මෙතෙන්දි මේ දමාගෙන මට හරින්න ගත්තා. මම ඒ ටික පොඩ්ඩක් කැන්සල් කරලා දැම්මා. පොඩ්ඩක් එතන වෙලා ගියා නැටුව වැඩි වුණා එතන. ස්පීඩ් රන් එකේ ඊට පස්සේ මුන්ට කිස්සුවා. හරිද? ඊට පස්සේ ඔමිනස් බොටල් දෙක මුන්ට දීලා එතනින් කැපුණා ෂේප් එකේ. ඉතින් යාළුවනේ මේ දවස් ටිකේම ඔය වගේ සංසිද්ධියම TikTok එකේ එහෙම වෙන්නේ. ඉතින් යාළුවෝ මම මේ දවස් ටිකේ පේජ් එකක් බැලුවා. හරිද? ඉතින් මං රෑ යාළුවෙකින් ඉල්ලලා ඒ කියන්නේ පේජ් එක අයිතිකාරගෙන් ඉල්ලලා වීඩියෝ එකක් අප්ලෝඩ් කරා පේජ් එකට. මම අප්ලෝඩ් කරද්දී අලුතෙම පේජ් එකක් හදලා ඒ පේජ් එක පටන් ගත්තේ දවස් 2කට කලින්. මේ රෙකෝඩ් කරන දවස් 2කට කලින් පටන් ගත්තේ. දන්න කට්ටිය දන්නවා විශේෂයෙන් මැරන් ඉස්සෙල් දන්නවා මම කියන්නේ මොකක් ගැනද කියලා. ඒ පේජ් එක පටන් ගත්ත මිට දවස් 2කට කලින් පටන් ගත්තම දවසේ උගෙන් ඉල්ලලා මං වීඩියෝ 3ක් දැම්මා. එතකොට followers 0යි likes 0යි. එතකොට ඒක අද වෙද්දී ඒ කියන්නේ මේ වීඩියෝ එක රෙකෝඩ් කරද්දී followers නෑ ඊට පස්සේ පළවෙනි දවස් ඉවර වෙද්දී මම වීඩියෝ 3ක් දැම්මේ හදපු දවසේම. ඒ දවස් ඉවරනකොට කෙලින්ම followers 20යි likes 400ක් ඇවිල්ලා තිබ්බා. හරිද? වීඩියෝ දෙකටම ගිහින් තුනටම ගිහින් තිබ්බා. views කොහොමත් එකකට තිබ්බත් 400 පන්නලා තිබ්බා. හරිද? views 400 පන්නලා තිබ්බා. ඊට පස්සේ boys ඊළඟ දවස් උදේ මම නැගිටලා බලනකොට views 800යි 900යි අතර තිබ්බේ. හරිද? වීඩියෝ තුනේම followers 40ක් කියලා තිබ්බා. එදත් මම වීඩියෝ තුනක් දැම්මා. ඒ කියන්නේ ඊයේ. හරිද? ඊයේ වීඩියෝ තුනක් දැම්මා. ඊයේ දවස් තමයි 2026යි 8:26. හරිද? 8:26 මම දැන් දානවා තව වීඩියෝ 3ක්. එතකොට පේජ් එක පටන් ගත්තේ 8:25. 8:25 දවස වෙනකොට followers 40යි. 8:26 වෙනකොට followers 47යි. ඒ වගේම මොකක්ද අනේ මේ අමතක වෙනවනේ කරන්න බෑනේ මල්ලි. හරි ඊට පස්සේ අපේ මාටුවට ඔය ඊට පස්සේ බලනකොට එදත් මම වීඩියෝ 3ක් දැම්මා. ඒ වීඩියෝ 3 දාලා බලනකොට YouTube channel එකට මගේ මේ තියෙන දැන්ට යන YouTube channel එකේ කිසිම වෙනසක් නැහැ. ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ මම මේ මගේ YouTube channel එක ගැන මම කොහෙවත් කියන්න ගියෙත් නැහැ. මම මේක ඒ වගේ page වලට දැම්මෙත් නැහැ. කොහොමත් ඒ වගේ followers මම බාරගන්නෙත් නැහැ. ඒ වගේ ඕනිත් නැහැ මට. මෝල්ලා මාරුවෙන් ගන්නවා මට වැඩක් නැහැ. මම එහෙම කැමති නැහැ. සාධාරණ කරන් දෙය කරන් යන්න ඕනි. බට් එතකොට 26 වෙනි දවසේ මම වීඩියෝ 3ක් තව අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ 27 අද උදේ බලනකොට
චැනල් එක එකන් ටික්ටොක් පේජ් එක 100 ෆලෝවර්ස් වෙදිලා තියෙනවා ලයික්ස් 800ක් තියෙනවා 800ක් 700ක් මට හරියට මතක නැහැ මම ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න වීඩියෝ එකේ එතකොට ස්ක්‍රීන්ෂොට් එකක් නම් දාන්න බැරි වෙයි මොකද ඌ කිව්ව එක පබ්ලිෂ් කරන්න එපා කියලා අපි බලමු ඒක මම පබ්ලිෂ් කරන්න බලන්නම් ඌ කොහොමද පේජ් එක නවත්තනවා කිව්වා උත් කිව්වා YouTube ෆීල්ඩ් එකට බහින්න ඕනි උඹලත් එක්කම කියලා ඔයගොල්ලෝ මම කියන්නේ මම YouTube ෆීල්ඩ් එකේ සුපිරි අම්මට සිරි මම තමයි ප්‍රෝ මගේ තමයි YouTube මම හැදුවේ ඒ වගේ නෙවෙයි බට් මම මගේ channel එක අලුත් වුණාට මම YouTube වලට පරණයි මට වයස අවුරුදු 8 ඉඳලා මම YouTube channel ගන්නේ ඒ කාලේ නම් මහා ගොන් වීඩියෝ දැම්මේ ලදරු මානසිකත්වයෙන් දැන් තමයි මේ වගේ තත්ත්වකින් අත වීඩියෝ දාන් යන්නේ තව ඉස්සරහට මගේ වීඩියෝ ක්වොලිටි එක ඔයගොල්ලන්ට පේනේ තව ටික දවසක් යනකොට බට් ඔයගොල්ලෝ උදව් තමයි මට ඕනේ යාළුවා ඉතින් ආපු කතාවට එතකොට මම 26 වෙනි දවසේ 27 වෙනිදා උදේ වළනකොට 100 ෆලෝවර්ස් වැඩිලා තියෙනවා වීඩියෝ දෙකක් 1k.2 ගිහින් තියෙනවා එකක් අනිත් එක 1k.1 ගිහින් තියෙනවා අනිත් එක 1k ගිහිල්ලා තියෙනවා ඔක්කොගේ දෙන කමෙන්ට් කියන්න බැරි තරම් බලු කමෙන්ට් තියෙන්නේ ඒකේ දෑවෙත් එහෙම ලොකු වැරදි දෙයක් නෙවෙයි පොඩි දෙයක් දැම්මේ නිකන් ඒක වදම් පේජ් එකක් වගේ තමයි යන්නේ දන්න කට්ටිය දන්නවා විශේෂයෙන් මැරන්නේ සෙල්ලගේ උත් දායි සාමාන්‍යයෙන් තව දවස් දෙකක් යන්න කලින් යැපින් වීඩියෝ එක ඔයගොල්ලන්ට ඒක බලලා මම මේ කිව්ව දේ ඔක්කොම තීරණය ගන්න පුළුවන් මං කිව්වේ මොකක්ද මෙතන වෙලා තියෙන්නේ මොකක්ද කියලා ඉතින් යාළුවනේ අන්න එහෙම තත්වයක් තමයි අද ලංකාවට උදා වෙලා තියෙන්නේ එක්ක ලංකාවේ ඉන්නේ අඩු මොලයෝ නැත්තම් ලංකාවේ මොලේ රෝගයක් තියෙනවා මම කියන්නේ හැමෝම ගන්නේ හැමෝම ෆෝම් වෙන්න එපා දැන් කියන්න එපා මේ පොඩි එකක් ඇවිල්ලා උපදෙස් දෙනවා මට සිරි මුට තාම 20ක් උනේත් නැහැ එහෙම කියන්න එපා බං මට දැන් 18ක් වෙනවා හරිද එහෙම කියන්න යන්න එපා බලු කතා බට් එතකොට මේක බලන වැඩි හිටිය අයියලා ඉන්නවා නම් අයියේ මන් දන්න දේ මේ දකින්න දේ කියන්නේ හරිද ඉතින් ඇත්තටම හරිම වේදනයි දැන් පිට රටක වගේ කෙල්ලෝ බලන් ඉන්නේ පේජ් එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා අම්මට සිරි ඒ වගේ දැන් පිටන්නකෝ UK US ඔය වගේ රටක් කියලා ඒ වගේ රටකට ඔය වගේ වීඩියෝක් දාපුවම අම්මට සිරි කෙල්ලෝ ටික තමයි චූන් වෙන්නේ. දැන් මේකේ වෙලා තියෙන අනිත් පැය දැන් පිටරටක දැම්ම අම්මට සිරි ඒ රටවල් වෙනන්නේ දුවම් මේ oh my boy is nice very good cute my puppy වැටෙන්නේ හරි. ඉතින් ඔයගොල්ලෝ දකින සමාජ නෙමෙයි ඇත්තටම තියෙන්නේ. මහා සහනකාරී මොළ භාග තමයි ගොඩක්ම ලංකාවේ ඉන්නේ. මම කියන්නේ හැමෝටම නෙමෙයි. හැමෝම මේකට කරගහන්න එපා. සමහරු ඉන්නවා ඇත්තටම හොඳ අයියලා අක්කලා ඉන්නවා. නංගිලා මල්ලිලා ඉන්නවා. ඇත්තටම හොඳ කට්ටිය ඉන්නවා. සමහර ඉන්නවා බොක්කෙම සුපිරි මිනිස්සු ඉන්නවා. ඒ වුණාට ගොඩක්ම ඉන්නේ අර වගේ චරිත. නිකන් කාමාශාවෙන් මැරෙන්න හදන ඩයල් තමයි ඉන්නේ. මං කියන්නේ අපිත් ඒ වගේ තැනකට එන්න නැතුව අපි අනිවාර්යයෙන්ම සාමාන්‍යයෙන් මේ තියෙන තත්ත්වය අඩු කරගන්න ඕනි කියලා ලංකාවේ. මොකද දැන් ලංකාවේ මේ විදියට ගියොත් යාළුවනේ ඉස්සරහට යන්න තවත් ලංකාව විනාශ වෙනවා. කෙල්ලෙක්ට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. සාමාන්‍යයෙන් මේ තරම් ඒව ඉතින් තියාගන්න එපා මම නම් කියන්නේ. ඔයගොල්ලෝ බැලුවොත් තේනවා ඔයගොල්ලන්ට ඕන නම් මං TikTok එකේ ඒ වගේ සර්ච් කරන්න ඕනි මචං දැන් TikTok මම සර්ච් කරන වචන දන්නේ ඔයගොල්ලෝ හොඳටම දන්නවා සමහර විට මෙතන ඉන්න ඩයලුත් ඒ වගේව බලන ඩයල් වෙන්නත් පුළුවන් මම මේ කියන්නේ හැමෝම කියන්නේ සමහරුන සුපිරිම අයියලක් කරලා ඉන්නවා සුපිරිම ඩීසන් පිට ඉන්න සුපිරිම ආතල් චරිත ඉන්න ඒ වුණාට ගොඩක් බහුතරය අන්න අරමයි ඒ කියන්නේ දැන් මම මේ දවස් ටික දැක්කා ලයිව් ස්ට්‍රීමර් කෙනෙක්ගේ YouTube ලයිව් ස්ට්‍රීමර් කෙනෙක්ගේ chat එකක් ඒ කියන්නේ chat එකක් කියන්නේ යාගේ වීඩියෝ එකකට දාලා දෙන කමෙන්ට් හරිද ඒ ඉතින් ඒ වගේ හොඳ කියන්නේ එයා සාමාන්‍යයෙන් හොඳ චරිතයක් වැරදි නම් නැහැ මම දන්න තරමින් මම දන්නේ වැඩ තියනවද නැද්ද කියලා එයාගේ වීඩියෝ එකකටත් මහ බලු කමෙන්ට් තමයි දාලා තින්නේ එයා හොඳට ඇඳලා සංවර වැඳලා තමයි එයා වීඩියෝ එක කරලා තිබ්බේ ඒකටත් ඒ වගේම තමයි දාලා තිබ්බේ TikTok එකෙත් ඒ වගේ සුපිරිම චරිත ඉන්නවා ඒ වගේ කට්ටියටත් අර වගේ කමෙන්ට් තමයි වැටෙන්නේ අර වගේ කිව්වම ඒගොල්ලන්ට තේරෙනවා එතකොට ඔයගොල්ලෝ තමයි කිරිවීදුරුව කතාව කරලා කිරිවීදුරුවක් බීලා කෙල්ලෙක් වීඩියෝ එකක් දැම්මත් මෙහෙමයි කියලා කිරිවීදුරුව බොන කෙල්ල කිව්වම ගොඩක් කට්ටිය දන්නවා කවුද ඒ කියලා හරිද ඉතින් ලොකු 100k ඒ වගේ ලොකු ෆෑන් බේස් තියෙන කට්ටියටත් මේ ප්‍රශ්නේ මේ විදියටම වෙනවා
දැන් මේ ළඟකදී මටත් ඔය වගේ කේස් එකක් ඇදුණ හින්දා තමයි මම මේ වීඩියෝ එක දාන්න හේතුව. මට නෙමෙයි ඇත්තටම කියන්න අපේ පවුල කෙනෙක්ට මේ සීන් එක උනේ. එහෙම හැමෝම ගැන එහෙම වැරදියට හිතන්න එපා. මම දන්නේ මේ වීඩියෝ එකට views එකක්වත් යයිද කියලා but කවදා හරි මේ වීඩියෝ එක කවුරු හරි බලයිනේ. අන්න උට කියන්නේ බොක්කෙන්ම තෑන්ක්ස් මචං. මේ වීඩියෝ එක බලන කට්ටියට subscribe කරලා කමෙන්ට් එකක් දාන්න මගේ අදහස වැරදිද නැද්ද කියලා. වීඩියෝ එකේ කෑල්ලක් විතරක් නම් බලලා ඉතින් මට බනින්න එපා. උඹ කොහොමද එහෙම කියන්නේ මෙහෙම කියන්නේ කියලා. මම දකින දේ කියන්නේ මගේ මතේ සමාජ තත්ත්වය මම දකින සමාජ තත්ත්වය මම මේ කියන්නේ. මගේ අදහස හරිද වැරදිද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් එහෙම කියලා හැමෝම මේකට ෆෝම් වෙන්නත් එපා. මම හැමෝම ගැනත් නෙවෙයි කියන්නේ. සමහරු ඉන්නවා සුපිරිම චරිත ඉන්නවා. ඒ වගේ ඩීසන්ට් පිට ඉන්න කට්ටියත් ඉන්නවා. එහෙමයි කියලා ඉතින් හැමෝම එහෙම කියන්නත් බෑ. හරිද? හැමෝම දැනගන්න ඕනි කෙල්ලෙක්ට කොල්ලෙක්ට කරු කරලා කතා කරන්න. අයියා කෙනෙක්ට නම් කෙනෙක්ට කරු කරලා කතා කරන්න. ඒ වගේම හැමෝම දැනගන්න ඕනි තමන්ගේ චරිතය මොකක්ද? තමන්ගේ තත්ත්වය මොකක්ද? තමන් හැසිරෙන්න ඕනි කොහොමද කියලා හැමෝම දැනගන්න ඕනි කොහොමද ඉන්න ඕනි කියලා. අන්න ඒ වගේ නැති වෙච්ච තැන අබුද්දස්ස කාලාගේ වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඉතින් දැන් අපේ හැමෝම දන්නවා මේ සමාජ තත්ත්වය මොකක්ද කියලා. මට පුළුවන් උපරිමයෙන් මම පැහැදිලි කරා. කවුරු හරි රැවටෙන්න එපා. ඔයාලගේ ඉන්බොක්ස් වලට ඇවිල්ලා වැල්ලෙන්න හදනවා කියලා මම දන්නවා සමහරු. බැරි වෙලා හරි මම කියනවාට ඔය WhatsApp එකේ DP එකට කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් දාගෙන නම්බර් එක දාන්නකො Facebook එකේ හරි TikTok එකේ හරි. උඹලා WhatsApp delete කරනවද? සිරා. උඹලා WhatsApp එක delete කරනවා. මම මේ වෙලා තියෙන හින්දා කියන්නේ හරිද? මම page එකක් පටන් ගත්තා. තාම මම මේක ඇරන්ටවත් කිව්වේ නෑ. ඇරන්ට මම ඒක පෞද්ගලිකව කියන්න මට වීඩියෝ එක කියන්න උවමනාවක් නෑ. උට මම මේක සමහර විට කියන්නෙත් නැතුව ඉන්නවා. මං හිතනවා මේ වීඩියෝ එක ෆුල් බලයි කියලා උට තේරෙනවා මම මේ කියන්නේ යන්නේ මොකද්ද කියලා. හරිද? එක්තරා කොල්ලෙක් ඇවිල්ලා මගේ ඉන්බොක්ස් එකේ කුණුහරුපෙන් වැළලුණා. ඔයගොල්ලන්ට ඕන නම් මම ස්ක්‍රීන්ෂොට් ඇඩ් කරන්නම් වීඩියෝ එකට. ඒත් ඒක ඇඩ් කරොත් මට හිතෙනවා වීඩියෝ එකට ස්ට්‍රයික් බදී කියලා. මේක උනේ අර මං කිව්ව පේජ් කතන්දරේ හින්දාවත් වෙන ප්‍රශ්නයක් හින්දාවත් නෙවෙයි. උට වෙලා තියෙන්නේ මං YouTube එකට දාපු එක වීඩියෝ එකක් හින්දා උගේ වීඩියෝ එක වෛරල් වෙලා නැහැ. ඉතින් යකෝ මගේ වීඩියෝ යන්නේ කීයද? views 10යි 15. දැන් මගේ තියෙන වැරද්ද මොකද්ද ෆ්‍රෙන්ඩ්ස් ඔයාලම කියන්න. මම YouTube එකට වීඩියෝ එකක් දාන්නේ මගේ අතට. ඒතර උට තියෙන ප්‍රශ්නේ මොකද්ද? මම වීඩියෝ YouTube එකට වීඩියෝ එකක් දාන එක. ඌ කැමති නෑ මං හැදෙනවට එක්ක මං කැමති නෑ ඌ හැදෙනවට. ඌ එහෙමනේ කතාව කියන්නේ. බට් යාළුවනේ මේ මට කොහොම හරි ඔයගොල්ලන්ගේ සපෝට් එක ඕනි 1k ගහගන්න YouTube channel එක. මම හිතනවා ඔයගොල්ලෝ සපෝට් ගායි කියලා. එහෙමයි කියලා ඉතින් මේ මෙහෙම නම් කරගන්න බැරි වෙයි කොහොමත් තව අවුරුද්දක් යනකම් ඔයගොල්ලෝ සපෝට් එක දුන්නොත් තමයි ඒකත්. ඒ වගේම ඔයගොල්ලෝ මගෙන් උදව්වක් හරි දන්නේ දෙයක් හරි PC සම්බන්ධව හරි මොබයිල් සම්බන්ධව හරි software hardware දෙකම මම කරන් යනවා. එතකොට photo editing video editing thumbnail editing වගේ වැඩත් කරනවා. එයාගේ මේ repair service වගේ ඒවත් කරලා දෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් මගෙන් එයාගේ service ගන්න. සමහරුන්ගේ මම සල්ලි ගන්න නැති තරම්. සුහඳ සීලී සේවය ෆීනික්ස් ඉතින් හරිද මචං. ඉතින් ඔයගොල්ලන්ට ඒ වගේ වැඩත් කරගන්න පුළුවන් මට කියලා. ඒ වගේම ඔයගොල්ලන්ගේ මොකක් හරි PC සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔය ගේම්ස් වර්ග ඕනනම් Forza Horizon GTA 5 Ark Survival ඒ වගේම Far Cry 5ට යනකම් තියෙනවා. COD ඒ වගේ ගේම්ස් එහෙවොන්නම් කියන්නේ ඒවත් තියෙනවා. WhatsApp group එකක් හදන්න හිතාගෙන ඉන්නවා. ඒකට join වෙන්න. ඒකට ඔයගොල්ලන්ට ඕනි ගේම් දානවා. ඊට පස්සේ Minecraft ගහන කට්ටිය ඉන්නවා නම් ඒ වලට දානවා. Minecraft mods file වගේ දේවල් දානවා. මම රිසෝර් පැක් එකක් මේ දවස්වල හදා යනවා. රිසෝර් පැක් එකත් ඔයගොල්ලන්ට දෙන්න තමයි හිතාගෙන ඉන්නේ free. ඔක්කොම realistic. low end machine වලටත් හොඳට support කරන විදියට තමයි හදන් යන්නේ. ඒ වගේම අපේ සර්වර් එකේ සෙල්ලම් ගන්න ඔයගොල්ලන්ටත් එන්න පුළුවන්. අපේ Discord server එකට join වෙලා විස්තර දැනගන්නත් පුළුවන්. නැත්තම් මගේ inbox ඇවිල්ලා හරි WhatsApp group එකට හරි ඒක ගැන දාන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ free fire ගහන කට්ටිය ඉන්නවා නම් එන්න අපි tournament කරනවා අපි අක්කලා හැ. tournament වලට join වෙලා ඔයගොල්ලන්ට හැමදාම වගේ දේවල් දිනා ගන්නත් පුළුවන්. ඉතින් ඕක තමයි මට කියන්න ඕනි උනේ. ඔයගොල්ලන්ට දැන් සාමාන්‍යයෙන් තීරණ නැති මං කිව්ව දේ මොකක්ද අදහස කියලා මම ඔයගොල්ලන්ට දල අදහසක් දෙන්නම්. මම අද කිව්වේ පොඩ්ඩක් කෙටියෙන් පැහැදිලි කරොත් TikTok එකේ මේ වෙනකොට තියෙන තත්ත්වය තමයි. හරිද? රැවටෙන්න එපා. ඒ කෙල්ලෝ නෙවෙයි මචං. හරි ඒ කෙල්ලෝ නෙවෙයි. උඹලා රැවටෙන්න එපා. ඒ කෙල්ලෝ නෙවෙයි මචං.
ඔව්ව හරි කාටවත් රැවටෙන්න එපා මේ දවස්වල ස්පෑම් ගොඩක් වදිනවලු ටික්ටොක් වලට සහ WhatsApp වලට හායි කියලා වල මැසේජ් එක එන්නේ ඒ හායි මැසේජ් වලට රිප්ලයි ගන්න යන්න එපා ඒගොල්ලොන්ගෙන් බලෙන් ඔයගොල්ලොන්ව බ්ලැක්මේල් කරලා සල්ලි අදිනවා වගේ සීන් එකක් තමයි යන්නේ ඒ වගේ දේවල් වලට අහු වෙන්න එපා ගොඩක් කට්ටිය ඇවිල්ලා මම කෙල්ලෙක් මට සල්ලි හදිස්සියක් අම්මා ලෙඩ වෙලා තාත්තා ලෙඩ කොට මචං අහු වෙන්න එපා ඔය තනිකර කොල්ලෝ තමයි අනිත් පිටිපස්සේ ඉන්නේ උන් තමයි ඔය මැච් එක ගහන්නේ මචං අහු වෙන්න එපා දෙයියනේ හරිද මේ අපේ කොල්ලෝ ටික ගොන් කියලා කියනවා නෙවෙයි මේ දවස්වල ඒ වගේ සීන් ගොඩක් වෙලා තියෙනවා හරිද පැරියලාවත් අහු වෙන්න එපා ඔය කොල්ලෝ තමයි මචං හරිද කෙල්ලෝ නෙවෙයි මට සිරිමල්ලි ට්‍රැගන් වීසි කර අල්ලලා හරි ඔය කොල්ලෝ ඉන්නේ බැරි වෙලාවත් අහු වෙන්න එපා දැන් කියන්න එපා උඹ කියන්න කලින් අපි දන්න උඹ කියන්න දෙයක් නැහැ කියලා හරිද මම කියන්නේ දන්නේ නැති උන්ට එතකොට තව ඔය වගේ ගොඩක් සිද්ධි වෙලා තියෙනවා ලංකාවේ වගේම අල්ලිම ගහනවා ඉතින් ඔය ටික තමයි මට අද කියන්න ඕනේ උනේ ඉතින් ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි වීඩියෝ එක බලන්න හිටියට මගේ මොකක් හරි කටින් වැරදි දෙයක් කියවුණා නම් ඇත්තටම සමාව වෙන්න මම මේ දවස්වල දකින සමාජ තත්ත්වය තමයි මම ඔයගොල්ලන්ට වීඩියෝ එකේ කිව්වේ. ඉතින් thanks for watching and please follow and subscribe add comment පල්ලෙන් කොටාගෙන යන ඔයගොල්ලෝගේ අදහස් තියන තමයි තත්ත්වය සහ මම අලුතෙන් ඉස්සරහට කරන්න ඕනි දේවල් ඔයගොල්ලෝ මොකක් හරි දැනගන්න දෙයක් හරි අඩුපාඩුවක් හරි තියෙනවා අනිවාර්යෙන්ම මට කියන්න මම උදව් නොකර ඉන්නේ අනිවාර්යෙන්ම කියන්න ඕනි දෙයකට ෆීනික්ස් කොල්ලා ළඟින් හරිද guys මෙතන තව ටිකක් ඉස්සරහ ඉඳලා මගේ රෙකෝඩින් එක කැන්සල් වෙලා තිබිලා රෙකෝඩ් වෙලා නැති සීන් එකක් ගිහින් තියෙනවා ඉතින් ඔයගොල්ලන්ට පේනවා තව ටික වෙලාවකින් බලා ගන්න හැකි මම ගේම් එකෙන් බැක් වෙලා ආවෙවිලා වීඩියෝ එක ඉවර කරන්න ගන්නවා වීඩියෝ ෂොට් එක ඒක මම පස්සේ තමයි දැක්කේ ඔක්කොම කරලා ඉවරලා බිත්තරෙත් ගෙනල්ලා රැගන් එකේ ගෙනල්ලා ඔක්කොම කාට පස්සේ තමයි දැක්කේ මගේ රෙකෝඩ් වෙලා නැහැ කියලා boys ඉතින් ඒකට නම් so sorry but මෙතෙන් ඩ්‍රැගන් කිල් වෙනවා ඉතින් යාළුවනේ අදට ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්